හොඳයි යාළුවෝ බලන්න අද මං ඇවිල්ලා ඉන්නේ අපේ සාම්ප්‍රදායික හේනකට. ඒ කියන්නේ ඔයාලා දන්නවා හේන් වගාව අහලා ඇති ඉස්සර කාලේ ඉඳලම මේ පැවතගෙන ආපු මේ සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රමයක්. ඉතින් දැන් වෙනකොට මේක මේ අපේ මිනිස්සු අතින් ගිලිහිලා තියෙනවා. මොකද මේ ඇත්තටම දැන් හේන් ගොවිතැනක් කරන්න එහෙම අලුත් පරම්පරාව යොමු වෙන්නෙත් නැහැ. ඉතින් අපේ ඉන්න වයසක ප්‍රජාවත් දැන් ටිකක් වයසයි. ඉතින් එයාලා කොහොම හරි ඉතින් පුළුවන් විදියට එයාලා කරනවා. ඉතින් මේ මං ඉන්නේ මේ අද මේ හේනේ කුරක්කම් වපුරනවා. ඉතින් මෙන්න මෙහෙමයි හේන් ගොවිතැන සාමාන්‍යයෙන් කෙරෙන්නේ. ඉතින් ඔව් ඔන්න වගාවේ හතුරු වගා හතුරු මොනරෙකුත් කෑ ගහනවා ඇහෙනවා. මේ හරිය සෑහෙන මොනරුණන් ඉන්නවා. ඉතින් හේන් වගාවක් කෙරෙන්නේ මෙහෙමයි සාමාන්‍යයෙන් අගෝස්තු මාසේ බැද්ද කපනවා. අගෝස්තු මාසේ බැද්ද කපලා ඊළඟට කොහොමත් අපි දන්නවා සාම්ප්‍රදායිකව ඒ කියන්නේ වහින්නේ සාමාන්‍යයෙන් සැප්තැම්බර් 15න් පස්සේ මහකන්නේ වහින්නේ. ඉතින් මහකන්නේ පටන් ගන්නවා සැප්තැම්බර් 15න් පස්සේ. ඉතින් අගෝස්තුවේ බැද්ද කපලා මෙයාලා වහින්න කලින් ඒ කියන්නේ සැප්තැම්බර් 15ට කලින් පුච්චලා හොඳට සුද්ධ කරගන්නවා වගාව. දැන් ඔයාලට පේන්නේ ඒ වගේ පුච්චලා හොඳට සුද්ධ කරගතිපු හේනක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලට මෙතන මම පෙන්නන්නම්. දැන් බැද්ද කපලා පුච්චා ගත්තට පස්සේ ඉස්සෙල්ලම වරුසාවක් ගිහිල්ලා තියෙනවා. අපි ඒකට කියනවා අර බෙලිතෝර පැලවෙන වැස්ස කියලා. ඇත්තටම ඒක කියන්නේ මෙන්න මේ හේතුව හන්ද ඔයාලට මම පෙන්නන්නම්. මෙන්න මෙතන තියෙනවා මේ පළවෙනි වරුසාවෙන් පස්සේ පුච්චලා එන පළවෙනි වරුසාවෙන් පස්සේ ඇත්තටම මේකේ පැලවෙනවා තෝර. ඒ වගේ පොඩි මේකේ තිබිච්ච වල් පැල ඇටි වල බීජ පැලවෙනවා. ඉතින් ඒක ඒ පැලවෙන චූටි පැලවලට තමයි අපි කියන්නේ බෙලිතෝර පැලවෙනවා කියලා. ඉතින් ඒ අර කන්නේ පටන් ගන්න පළවෙනි වැස්සර තමයි අපි කියන්නේ බෙලිතෝර වැස්ස කියලා. ඒ කියන්නේ මෙන්න මේ බෙලිතෝර පැලවෙන වැස්ස. ඉතින් මම පෙන්නන්නම් දැන් ඔයාලට මොකක්ද කියලා. මෙන්න මේ තියෙන්නේ තෝර. මේ තියෙන්නේ තෝර. මේවා තෝර. ඉතින් මෙන්න මේ යට තියෙන ඒවා පළවෙනි වරුසාවෙන් පස්සේ පැලවෙනවා. හරි. පළවෙනි වරුසාවෙන් පස්සේ මේ යට පැලවෙනවා. මෙන්න ඒ තෝර. මේ තියෙන තෝර. ඉතින් මෙන්න මේකට තමයි අපි කියන්නේ බෙලිතෝර පැලවෙන වැස්ස කියලා. පෙතිතෝර පැලවෙන වැස්ස කියලා කට්ටිය කියනවා සමහරු. ඉතින් ඇත්තටම මෙන්න මේක තමයි වගාව. ඒ කියන්නේ හේන කියන්නේ මේක. ඉතින් සාම්ප්‍රදායික හේනක නම් ඉතින් අර හේනක හදන සාම්ප්‍රදායික වැට හදනවා. නමුත් දැන් ඉඩකඩම් අඩුවීමත් එක්ක ඇත්තටම අර සාම්ප්‍රදායික හේනක අර කොටන් තියලා එකට එකක් කොටන් හේතු කරලා හදන වැට නෙවෙයි දැන් මෙතන තියෙන්නේ. ඉස්සර කාලේ සාම්ප්‍රදායික හේන් ගොවිතැන කරනකොට ඇත්තටම ඒ වැට හැදුවා. අර කොටන් ගස්වල කැපෙන කොටන් ටික එකතු කරලා එකට තියලා සත්තුන්ට වගාවට එන්න බැරි වෙන විදියට අපි හදනවා ඉස්සර වැට. ඉතින් දැන් නම් මේ ඉඩකඩම් තියෙන ලොකු ඉඩකඩම් මේ කට්ටි වලට කැඩිලා වැටවල් ගහලා යාළගේ සීමාවල් වෙන් කරගෙන තියෙන. ඉතින් අපි මේ ඇවිල්ලා ඉන්නේ ඒ වගේ බෙදාගතිපු ඉඩමක. ඉතින් ඉස්සරහට ඉතින් හේන් ගොවිතැන වලට කොහොමත් ප්‍රශ්නයක් වෙයි. මොකද ඉතින් ඇත්තටම හේන් ගොවිතැනක් මිනිස්සු ඉස්සර කාලේ කරාට දැන් කාලේ ප්‍රායෝගිකව හේන් ගොවිතැන කරන්න බෑ. ඉතින් ඇත්තටම පරිසරයක් ටිකක් විනාශ වෙනවා හේන් ගොවිතැනේදී. ඉතින් ඇත්තටම මේක ලස්සන පරිසරයක්. ලස්සන අර බැද්ද පිච්චිලා එන සුවඳකුත් එනවා. ඉතින් හරිම ප්‍රියජනකයි බොහොම. ඒ කියන්නේ අර මේ ඉඩම දැක්කන් පස්සේ අර කෘෂිකර්මය කරන කෙනෙකුට වුණත් ඉතින් අර නැවුම් බලාපොරොත්තු ඇති වෙනවා. ඒ කියන්නේ දැන් මේකේ ඊළඟට කුරක්කන් ඉන්දනවා, බඩිරිඟු ඉන්දනවා, මෑ කරල් ඉන්දනවා. ඔය වගේ කරවිල ටිකක් ඊට පස්සේ කොමඩු පිපිඤ්ඤා ඔය වගේ
ඔය වගේ බෝග මේකෙදි වගා කරනවා. ඊළඟට දැන් මේක මෙහෙම තිබ්බට තා මාසයක් දෙකක් යනකොට වර්ෂාවත් එක්ක අපි මේ වගා කරන බෝග පැලවෙලා හොඳ වගාවක් මේකේ දකින්න පුළුවන් ඇත්තටම දැන්. දැන් මෙතන මේ ඉඩ මේ පේන සීමාවෙන් එහා පැත්තේ තව මේක දිගට පටිය වගේ ඉඩම තියෙනවා. ඉතින් ඇත්තටම හේන්ගොවිතැනේ ඇත්තටම තියෙන අවාසියක් තමයි මේ පරිසරය ටිකක් විනාශ වෙනවා. මොකද අර මේ පුච්චරවනේ අපි බැද්ද කපලා තියෙන ගස් කපලා ඔක්කොම පුච්චනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ තිබිච්ච සාමාන්‍ය ලොකු ගස්වල කඳන් තියෙනවා. ලොකු ගස්වල කඳන් තියෙනවා. ඒව කපලා අයින් කරලා තියෙන්නේ. ඔන්න බලන්න. උඩ කොටස් ටික අයින් කළා. දැන් ආපහු මේ දළු දාලා එනවා. ඉතින් මේ හේන්ගොවිතැනේ තව විශේෂ ලක්ෂණයක් තියෙනවා. විශේෂ දෙයක් තියෙනවා හේන්ගොවිතැනේ. ඒක තමයි දැන් මේ කන්නේ මේ වගාව කරාට පස්සේ මේ ඉඩමේ ඊළඟ අවුරුද්දේ මේ ඉඩමෙම කරන්නේ නැහැ. ඊළඟ අවුරුද්දේ මේ ඉඩමේ මේ වගාව කරන්නේ නැහැ. මේක අතාරිනවා. මේක ඇතෑරලා අපි ඊළඟට වෙන ඉඩමකට යනවා. හරි. මේ ඉඩමේ ඊළඟ අවුරුද්දෙත් කරන්නේ නැහැ. එතකොට ඒකට හේතුව තමයි අපි මේ ඉඩම තියනවා පුරන් වෙන්න. පුරන් වෙන්න කියන්නේ ආයේ මේකේ ගස් කොළන් හැදිලා තනකොළ හැදිලා බැද්ද හැදිලා ඒවයි කොළ බිමට වැටිලා ඒව කාබනික ද්‍රව්‍ය විදියට දි รา පත් වෙලා ඉතින් මේ පස ආපහු මේ ප්‍රතිසංස්කරණය වෙන්න මේක තව අවුරුද්දක් මෙහෙම තියෙනවා. ඉතින් මං හිතන්නේ අද හොඳ අත්දැකීමක් ගත්තා. මාත් ඇත්තටම බොහොම හොඳ අත්දැකීමක් ගත්තා. හේනකට ඇවිල්ලා ඉන්නේ. මේක හම්බන්තොට දිස්ත්‍රික්කයේ තියෙන හේන. ඉතින් මේ වගේ මේ කාලෙට මේ වටේම තියෙනවා කඳු තියෙනවා. ඉතින් මම පෙන්නන්නම් පේනෙයිද දන්නේ නැහැ. දුරින් පේන්නේ කඳු ටිකක් තියෙනවා. ඉතින් මේ හරිය සාමාන්‍ය ඉඩකඩම් ටිකක් තියෙනවා. ඉතින් මේ හරිය මිනිස්සු ඇත්තටම පුරුදු වෙලා ඉන්නවා මේ අවුරුද්දේ අන්තිම හරිය වෙනකොට මාසේ අගෝස්තු මාසේ වෙනකොට බැද්ද ටික කපලා ඊට පස්සේ මහ කන්නේ පටන් ගන්නකොට සැප්තැම්බර් 15 වෙනි පස්සේ පටන් ගන්නකොට මොනවා හරි භෝගයක් දාගෙන කුරක්කන් තමයි ගොඩක් තියෙන්නේ. දැන් අපි පල්ලෙහා කට්ටියක් කුරක්කන් වපුරනවා. මම ඔයාලට පෙන්නන්නම් එයාලා කුරක්කන් වපුරන විදිය තා පොඩ්ඩකින් මම පල්ලෙහාට යනවා එහෙනම්. හරි යාළුවෝ එහෙනම් වීඩියෝ එක බැලුවාට බොහොම ස්තුතියි. ඉතින් මෙන්න මේක තමයි සාම්ප්‍රදායික හේන. මම අද හේනකට ඇවිල්ලා ඉන්නේ. ඇත්තටම මෙතන හරිම ලස්සනයි. හරිම සුන්දරයි. හුලඟක් තියෙනවා. සත්තු ඉන්නවා. ඉතින් මේ අපේ ගොවි මහත්තයෙක්ගේ හේනක්. ඉතින් අපි බලමු මම පෙන්නන්නම් කට්ටිය පල්ලෙහා කුරක්කන් වපුරනවා. මම දැන් එතෙන්ට යන්න. එතෙන්ට ගිහිල්ලා පෙන්නන්නම් වැඩි. මෙන්න මේ තියෙන හේන බලන්න දැන් ඔය කට්ටිය පල්ලෙහා කුරක්කන් වපුරනවා. මේ තියෙන්නේ බැද්ද කපලා පුච්චපු ඉඩම. මම දැන් යනවා එයාලා කුරක්කන් වපුරන පැත්තට. फोटो करना वीडियो करना गोइयो ठीक है इधर दाड़ा ही आए अम्मट